මේ දවස් ටිකේ අපි ලොකු වැඩක් කරනවා වත්තේ. ඔයගොල්ලෝ දන්නවා නිතරම දෙලුම් කුරුල්ලෝ කනවා. කුරුල්ලෝ කන නිසා අපි කරන්නේ සාමාන්‍යයෙන් දෙලුම් ගෙඩි පොලිතින් බෑග් වලින් කවර් කරනවා. මේ හේතුව නිසා අපි අවුරුද්දකට රුපියල් ලක්ෂ 3ක් 4ක් අතර පොලිතින් බෑග් මිලදී ගන්න ඕන. ඒකෙන් ලොකු පරිසර හානියකුත් සිද්ධ වෙනවා. ඉතින් ඒකට අපිට කොස්ට් එකකුත් යනවා මේ බෑග් දෙලුම් ගෙඩි වල කවර් කරන්න. ඉතින් අපි දැන් මේ උත්සාහ කරන්නේ දෙලුම් වත්ත පුරාවටම මුඩු වියනක් විදිහට මාළු දෙලක් දාන්න කුරුල්ලන්ට එන්න බැරි වෙන්න. මේක ඉතාමත්ම විශාල වියදමක් යන වැඩක්. නමුත් මේක සෑහෙන කාලයක් පවතින වැඩක්. ඒකෙන් අපිට වරින් වර යන කොස්ට් එකත් ඉතුරු වෙනවා වගේම පරිසරයට පොලිතින් අපද්‍රව්‍ය එන එකත් අවම වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ගැලවනයිස් කරපු යකඩබට මේ විදිහට කොන්ක්‍රීට් ගහලා අපි දැන් මේ දවස් ටිකේ හිටව ගන්නවා. හිටවගෙන දැලක් අරගෙන ඒක උඩින් උඩු වියනක් වගේ මාළු දැලක් බඳින්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් අපි බලමු මේ කර්තව්‍ය අපිට සාර්ථක කරගන්න පුළුවන් වේද කියලා. මෙන්න මේ විදිහට තමයි අපි පොළවේ සිටුවගත්ත ඒ යකඩ බට ටික දිස් වෙන්නේ.